හොඳයි. ආයුබෝවන් දුවපුතේ. අපි මේ සූදානම් වෙන්නේ ඔයගලන්ගේ 10 ශ්‍රේණිය දෙවන වාර විභාගයට අදාළව ඔයාලගේ ජ්‍යාමිතිය කියන විෂය කොටසට ලකුණු උපරිම ප්‍රමාණයකට යන්න ඔයාලට පොඩි උදව්වක් කරන්න. ඉතින් අද දවසේ අපි බලාපොරොත්තු වෙන ඔයගලන්ගේ පළවෙනි සහ දෙවෙනි වාර මේ වාරයට අදාළව ඉගෙනගත්ත ජ්‍යාමිතිය පාඩම් ටිකේ ජ්‍යාමිතිය ප්‍රමේයන් ටික පිළිවෙලින් මතක් කරගෙන ගිහිල්ලා ඒකට අදාළ පසුගිය විභාග ප්‍රශ්න ටිකකුත් සාකච්ඡා කරලා පොඩ්ඩක් මේ ප්‍රමේයන් ටික තහවුරු කරන්න. ඉතින් ඔයාලට පුතේ ජ්‍යාමිතිය කොටස ගත්තාම සාමාන්‍යයෙන් පේපර් එකෙන් 4න් පංගුවක් විතර ජ්‍යාමිතිය තමයි තියෙන්නේ. ඒ කියන්නේ සරලව ගත්තොත් එහෙම ඔයගලන්ගේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ගැටලු 8ක් තියෙනවා. ඒ කියන්නේ ලකුණු 16ක්. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ නිර්මාණ ගානත් එක්ක සාධනීය ගණන් දෙකයි ඔක්කොම ලකුණු 30ක් තියෙනවා. ඒ කියන්නේ ගැටලු 3ක් ලකුණු 30ක්. ඒතකොට ලකුණු සාමාන්‍යයෙන් 46ක් වගේ ජ්‍යාමිතිය කොටසෙන් තියෙනවා. හරිද? ඒතකොට සාමාන්‍යයෙන් 4න් පංගුවකට ආසන්න ප්‍රමාණය ලකුණු 50ක් නේ 4න් පංගුවක් කියන්නේ. තියෙන්නේ ජ්‍යාමිතිය විෂය කොටසෙන්. රයිට්. එහෙනම් අපි යම් පුතේ වෙඩි කතා නැතුව ජ්‍යාමිති ප්‍රමේයන් ටික මතක් කරගන්න. ඔයාලට දැන් පළවෙනි වාරේ තියෙනවා පුතේ ජ්‍යාමිතිය පාඩම් දෙකක් තුනක් තියෙනවා. ඒ කියන්නේ ත්‍රිකෝණ පාඩම් 1 2 කියලා කොටස් දෙකක් තියෙනවානේ. ඊට පස්සේ දෙවෙනි වාරෙත් සමාන්තර රාශි පාඩම තියෙනවා. ඔන්න ඒ පාඩම් ටික තමයි මතක් කරගන්න තියෙන්නේ. රයිට්. එහෙනම් පළවෙනි ප්‍රමේය ඉඳලා අපි සාකච්ඡා කරගෙන යමු. හරි. එහෙනම් පළවෙනි ප්‍රමේය පුතේ ඔයාලා 8 වසරේ ඉඳලාම ඉගෙන ගන්න ප්‍රමේයක්. ප්‍රමේයක. එහෙනම් ප්‍රමේයන් කියවෙන්නේ පුතේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ගැන. ඒතර ප්‍රමේය වෙන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180යි. එහෙනම් අපි පළවෙනි ප්‍රමේය වෙන්නේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව අභ්‍යන්තර කෝණ ඓක්‍ය කියලා කියනවා අපි. අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180ක් වෙනවා. ඔන්න පළවෙනි ප්‍රමේය අපි ඔය සාකච්ඡා කරේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව අංශක 180යි. හරි. දෙවෙනි ප්‍රමේයත් පුතේ ඔයගොල්ලෝ 9 වසරේදී ඉගෙන ගන්නේ. ඒකත් ත්‍රිකෝණ පාඩමේ 9 වසරේ නැවත ඔය පළවෙනි දැන් 8 දිත් අපි මේ පළවෙනි ප්‍රමේය ඉගෙන ගන්නවානේ. ත්‍රිකෝණ හා චතුරස්‍ර කියලා පාඩමක් තියෙනවා. ඒකේ අපි ඉගෙන ගන්නවා. ඊට පස්සේ 9 වසරට අවශ්‍ය ආයි ත්‍රිකෝණ පාඩමේ පළවෙනි ප්‍රමේයත් ඉගෙන ගන්නවා. ඒ වගේම දෙවෙනි ප්‍රමේය ඔයගොල්ලන්ට අලුතෙන් එකතු වෙනවා. දෙවෙනි ප්‍රමේයන් කියන්නේ පුතේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. මේ ඉදින් හැදෙන කෝණයට අපි බාහිර කෝණ කියනවනේ. බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වෙනවා. අභ්‍යන්තර කෝණය මෙයා. ඒකට සම්මුඛ කෝණ දෙක A සහ B. එහෙනම් A ධන B සමානයි C කියලා සම්බන්ධය තියෙනවා. ප්‍රමේය වෙන්නේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකෙහි එකතුවට සමාන වේ. නැත්නම් ඓක්‍යයට සමාන වේ. අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකෙහි එකතුවට සමාන වේ. ඒක තමයි ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන දෙවෙනි ප්‍රමේය පුතේ. හරිද? ඔය ත්‍රිකෝණ එක කොටස. ඔයගොල්ලන්ට 10 වසරේ ඉගෙන ගන්න තියෙන ත්‍රිකෝණ එක කොටස කියන පාඩමේ ත්‍රිකෝණ එක පාඩමේ තියෙන ප්‍රමේයන් දෙක. ඊළඟට ප්‍රමේය 3 විදියට ත්‍රිකෝණ දෙක පාඩමේ ඉගෙන ගන්නවා ප්‍රමේයන් දෙකක්. ඒතර මේ ප්‍රමේයට අපි කෙටි නමකුත් කියනවා සමදීපාද ත්‍රිකෝණ ප්‍රමේය කියලා. කියන සමදීපාද ත්‍රිකෝණයක් සම්බන්ධව තමයි මේ ප්‍රමේය කියවෙන්නේ. හරි අපි ඉස්සරහ ප්‍රමේය කතා කරලමුකෝ. ප්‍රමේයන් කියවෙන්නේ පුතේ සමදීපාද ත්‍රිකෝණයක. කියන්නේ ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වුණොත් මේ වගේ. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වුණොත් ඒවල මේ පාද දෙක සමානයිනේ.
ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒ පාදවලට සම්මුඛ කෝණ සමානයි. මොකද ප්‍රමේය? ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් එම පාදවලට සම්මුඛ කෝණ යුගල සමාන වේ. මොකද්ද ප්‍රමේය? ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් එම පාදවලට සම්මුඛ කෝණ සමානයි. ඒ කියන්නේ A සහ B කෝණ දෙක සමාන වෙනවා. ඕකට අපි කෙටියෙන් කියනවා පුතේ සම ද්විපාද ත්‍රිකෝණ ප්‍රමේය කියලා. සම ද්විපාද ත්‍රිකෝණ ප්‍රමේය කියලා අපිට හෙදෑර. ඔයගලන්ට ජ්‍යාමිතිය සාධනය කරලු එහෙම අතනට හේතු ලියන්න ඕනේ. හේතු ලියනකොට ඔකට පුතේ සම ද්විපාද ත්‍රිකෝණ ප්‍රමේය කියලා ලිව්වහම ප්‍රමාණවත්. එම් ප්‍රමේයන් කිහිපයක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ වේ පයිතගරස් ප්‍රමේයත් ඒ වගේනේ. පයිතගරස් ප්‍රමේය විස්තර කරලා ලියන්න අවශ්‍ය නැහැ හේතු වලට. පයිතගරස් ප්‍රමේය කියලා ලිව්වහම ඇති. ඒ වගේ අර සමාන ප්‍රමේයන් නම් තියෙන ප්‍රමේයන් තියෙනවා. ඒ නම් තියෙන ඒවට නම ලිව්වහම ඇති ප්‍රමේය විස්තර කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. right එහෙනම් ප්‍රමේය හතර ඔකේ අනිත් පැත්ත. ඒ සමදීපාද ත්‍රිකෝණ ප්‍රමේය විලෝමයේ කියන අනිත් පැත්ත. මේක කියවෙන්නේ පුතේ ඉස්සෙල්ලා කිව්වේ පාද දෙක සමාන නම් කෝණ දෙක සමානයි කියලානේ. දැන් කියන්නේ ඊළඟට කියන්නේ ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් එම කෝණවලට සම්මුඛ පාද යුගල සමානයි. සම්මුඛ පාද යුගල සමාන වේ. ඉස්සෙල්ලා කිව්වේ පාද දෙකක් සමාන නම් සම්මුඛ කෝණ යුගල සමානයි කියලා. දැන් කියන්නේ කෝණ දෙකක් සමාන නම් එම කෝණවලට සම්මුඛ පාද යුගල සමානයි කියලා. අර ප්‍රමේයම අනිත් පැත්ත පුතේ. හරි. ඔන්න එහෙනම් අපි ප්‍රමේය හතරක් දැන් සාකච්ඡා කරලා ඉවරයි. මේ කතා කරේ ත්‍රිකෝණ වලට සම්බන්ධ ප්‍රමේයන් ටික. ඊළඟට අපිට තියෙන්නේ පුතේ ත්‍රිකෝණ අංග සාම්‍යයට අදාළ ප්‍රමේයන් ටික කතා කරන්න. ත්‍රිකෝණ අංග සාම්‍යයකට එන අපි ඊළඟට යමු. ත්‍රිකෝණ අංග සාම්‍ය ප්‍රමේයන් හතරක් තියෙනවා. හරි. ත්‍රිකෝණ අංග සාම්‍ය අවස්ථා හතරයි පුතේ. අවස්ථා හතරේ පළවෙනි අවස්ථාව විදිහට මම දාලා තියෙන ප්‍රමේය පහ විදිහට මේක පළවෙනි අවස්ථාව දෙවෙනි අවස්ථාව කියලා නෑ හොඳයි හරි. පිළිවෙලක් නෑ. මම පළවෙනි එක විදිහට තෝරගත්තේ පාපා කියන අවස්ථාව. ත්‍රිකෝණ අංග සාම්‍ය අවස්ථා හතරෙන් පළවෙනි එක පාපා කියන අවස්ථාව තමයි මේ පළවෙනි අවස්ථාව විදිහට ඔයගලන්ට තෝරගෙන තියෙන්නේ. right බලන්න පුතේ. පාපා අවස්ථාවේදී වෙන්නේ ත්‍රිකෝණයක පාද තුනක් තවත් ත්‍රිකෝණයක පාද තුනට දිගින් සමාන නම් ඒ ත්‍රිකෝණ යුගලය පාපා අවස්ථාවේ අංග සමයි කියලා අපිට කියන්න පුළුවන්. ත්‍රිකෝණයක පාද තුනක් තවත් ත්‍රිකෝණයක පාද තුනට සමාන නම් එම ත්‍රිකෝණ යුගලය පාපා අවස්ථාවේ අංග සමයි කියලා කියන්න පුළුවන්. එතකොට ළමයි මේ ප්‍රමේයදී වෙන්නේ මේ අවස්ථාවේදී වෙන්නේ එක ත්‍රිකෝණයක පාද තුන අනිත් ත්‍රිකෝණයේ පාද තුනට සමාන වෙන එක. එතකොට එක ත්‍රිකෝණයක පාද තුන අනිත් ත්‍රිකෝණයක පාද තුනට සමාන නම් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. ත්‍රිකෝණයට තියෙන අංග වෙන්නේ පුතේ පාද සහ කෝණනේ. එතකොට අපි අංග සමයි කියලා කියන්නේ එක ත්‍රිකෝණයක පාද සහ කෝණ අනිත් ත්‍රිකෝණයේ අනුරූප පාද හා කෝණ වලට සමානයි නම් අංග සමයි කියලා කියන්න පුළුවන්. එතකොට දැන් මෙතෙන්දී මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙන්නේ පුතේ පාපා අවස්ථාවේ. පාදයක් අවස්ථාව. ඒතර අවස්ථාව විස්තර කරන්නේ මෙහෙමයි. ත්‍රිකෝණයක පාද තුනක්
ත්‍රිකෝණයක පාද තුන තවත් ත්‍රිකෝණයක පාද තුනට සමාන නම් එම ත්‍රිකෝණ යුගලය පා 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 අවස්ථාව යටතේ අංග සම වේ. එහෙනම් මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙන්නේ පා 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 අවස්ථාවේ. පා 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 පාදයක් 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 අවස්ථාව. right. එහෙනම් අපි ඊළඟ අවස්ථාවට යමු ළමයි. හරි. එහෙනම් ඊළඟ අවස්ථාව වෙන්නේ පුතේ ත්‍රිකෝණ දෙක අංග සම වෙන ඊළඟ අවස්ථාව පාදයක් කෝණයක් පාදයක් අවස්ථාව. පාදයක් කෝණයක් පාදයක් අවස්ථාව. අපි පාකෝ පා අවස්ථාව කියලා කියනවා මේකට. එතකොට මේකෙදි වෙන්නේ පුතේ ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය. එතන අන්තර්ගත කෝණය කියන්නේ මේ කෝණේ පිහිටන්න ඕනේ පුතේ පාද දෙකට හරි මැදින්. දැන් මේකෙත් බලන්න පාද දෙකට මැදින් කෝණේ තියෙන්නේ. එතකොට පාද දෙකට පැත්තකින් මේ දෙපැත්ත තියෙන කෝණ තිබුණාට වැඩක් නැහැ. අනිවාර්යෙන් පාද දෙකයි අන්තර්ගත කෝණයම වෙන්න ඕනේ. හරිද? එහෙනම් ඔන්න අවස්ථාව වෙන්නේ පුතේ ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය අන්තර්ගත කියන එක විශේෂයි. අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණයට සමාන නම් එම ත්‍රිකෝණ යුගලය පාදයක් කෝණයක් පාදයක් අවස්ථාව යටතේ අංග සම වේ. එන අවස්ථාව වෙන්නේ පාකෝපා අවස්ථාවේ අංග සම වෙනවා. එතකොට පාදයක් කෝණයක් පාදයක් අවස්ථාවේ අංග සම වෙනවා. පාදයක් කෝණයක් පාදයක් තමයි අවස්ථාව. හරිද? මොකද අවස්ථා දෙකක් කතා කරා. පළවෙනි එකේ පුතේ ත්‍රිකෝණයක පාද තුන තවත් ත්‍රිකෝණයක පාද තුනට සමාන නම් පා පා පා. ඊළඟ ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණයට සමානයි නම් පා කෝ පා අවස්ථාව. අවස්ථා දෙකක් තියෙනවා. තුන්වෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව වෙන්නේ පුතේ කෝණයක් පාදයක් අවස්ථාව. කෝකෝපා අවස්ථාව. හරිද? කෝකෝපා අවස්ථාවේ විතර කෝණ දෙකයි පාදයයි එන්නේ. හරි. එහෙනම් ඒකෙත් විශේෂ කාරණයක් තියෙනවා මෙන්න මෙහෙම පුතේ. කෝකෝපා අවස්ථාවේදී සමාන වෙන්නේ ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ අනුරූප පාදයට ඔන්න විශේෂ වචනයක් තියෙනවා පුතේ. මොකද්ද? අනුරූප. අනුරූප පාදයට සමාන නම් එම ත්‍රිකෝණ යුගලය මොකක්ද අවස්ථාව පුතේ? කෝණයක් පාදයක් අවස්ථාවේ තමයි අංග සම වෙන්නේ. හරි. මේ බලන්න අනුරූප පාදයේ කතාව. දැන් පුතේ අනුරූප පාදය කියන්නේ දැන් මෙතන කෝණ දෙක තියෙන්නේ AB නේ. ඒතර මේකෙත් A සහ B කෝණ දෙකක් තියෙනවනේ. ඒතර කෝණ සමානයි. අනුරූප පාදේම සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේකේ පාදයේ ABට සමානයි කියලා තියෙන්නේ QR නේ. ඒතර AB තියෙන්නේ B කෝණයට ඉස්සරහින්නේ.
එහෙනම් අනිත් ත්‍රිකෝණයේ දී කෝණයට ඉස්සරහින් තියෙන පාදයේම තමයි සමාන වෙන්න ඕනේ. අනුරූප පාදයේම සමාන වෙන්න ඕනේ. අනුරූප පාදයේම සමාන වෙන්න ඕනේ. හරි නේද? එහෙනම් මොකද්ද ප්‍රමේය පුතේ? ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ අනුරූප පාදයට සමාන වෙනවා. සමාන වෙනවා නම් කෝකෝප අවස්ථාවේ අංක සමයි. හරි. එහෙනම් අපි අවස්ථාවන් තුනක් කතා කරලා ඉවරයි. එහෙනම් හතරවෙනි අවස්ථාව ඊළඟට බලමු ටක් ගන්න. හරි. එහෙනම් ළමයි ඊළඟට 8 වෙනි ප්‍රමේය. ත්‍රිකෝණාංග සාමයේ 4 වෙනි අවස්ථාව. මේකට අපි කෙටියෙන් කියනවා පුතේ කර්ණපා අවස්ථාව කියලා. මේ කර්ණපා අවස්ථාව පුතේ යොදාගන්නේ ඍජුකෝණික ත්‍රිකෝණ සම්බන්ධව විතරයි. එන කර්ණපා අවස්ථාව යොදන්න පුළුවන් ඍජුකෝණික ත්‍රිකෝණ වලට විතරයි. හරිද? ඍජුකෝණික ත්‍රිකෝණයක ඔයගොල්ලෝ දන්නවනේ පුතේ ඍජුකෝණයට ඉස්සරහින් තියෙන පාදේ. මේ ඍජුකෝණේ ඉස්සරහින් තියෙන පාදේ මෙන්න මේ පාදේනේ කර්ණය කියන්නේ. එහෙනම් ඍජුකෝණික ත්‍රිකෝණයක කර්ණයන් දෙක සහ තවත් පාදයක් තවත් ඍජුකෝණික ත්‍රිකෝණයක කර්ණය සහ තවත් පාදයකට සමානයි නම් ඒ ත්‍රිකෝණ යුගලය කර්ණපාවස්ථාවේ අංග සම වෙනවා කියලා කියන්න පුළුවන්. හරි. එහෙනම් ප්‍රමේය මම ලියන්නම් ඔන්න බලා ගන්න. ඍජුකෝණික ත්‍රිකෝණයක කර්ණය සහ පාදයක් තවත් ඍජුකෝණික ත්‍රිකෝණයක දෙකම ඍජුකෝණික ත්‍රිකෝණම් වෙන්න ඕනි. තවත් ඍජුකෝණික ත්‍රිකෝණයක කර්ණයට සහ අනුරූප පාදයට කියන අරගෙන පිහිටීමට සමාන පාදයටම අනුරූප පාදයට සමාන නම් එම ත්‍රිකෝණ යුගලය කර්ණපා අවස්ථාවේ අංග සමයි. එහෙනම් කර්ණපා අවස්ථාවේ යොදන්න නම් අනිවාර්යයෙන් ඍජුකෝණික ත්‍රිකෝණයක් වෙන්නම ඕනි. කර්ණය සහ පාදයක් සමාන වෙන්නමත් ඕනි. ඒක ඍජුකෝණික වුණත් කර්ණය සමාන නැත්නම් කර්ණපා අවස්ථාවේ යොදන්න බෑ පුතේ. හරි. ඔන්න අපි අංග සම ත්‍රිකෝණ වල අවස්ථා 4 පාපාපා, පාකෝපා, කෝකෝපා, කර්ණපා කියන අවස්ථා 4 කතා කරලා ඉවර කරා. හරිද? ඒකෙදි පොඩි තව අමතර කාරණයක් මතක තියාගන්න තියෙන පුතේ අංග සම ත්‍රිකෝණ වලදී අංග සම ත්‍රිකෝණ යුගලයක ලක්ෂණ දෙකක් තියෙනවා පුතේ. අංග සම ත්‍රිකෝණ යුගලයක ලක්ෂණ දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි පුතේ ත්‍රිකෝණ දෙක අංග සමයි නම් අනුරූප අංග සමානයි. පළවෙනි ලක්ෂණය තමයි අනුරූප අංග සමාන වේ. දෙවෙනි ලක්ෂණය තමයි පුතේ වර්ගඵල සමාන වේ. ඒක නිකන් මාක්කයක් දාලා තියාගන්න ඕගොල්ලෝ ඒ සටහන ලියාගන්න තැනකින්ම ත්‍රිකෝණ දෙක අංග සමයි නම් පළවෙනි ලක්ෂණය අනුරූප අංග සමානයි. දෙවෙනි ලක්ෂණය වර්ගඵල සමානයි. හරිද? ඔන්න එහෙනම් ත්‍රිකෝණ අංග සාම්‍ය අවස්ථා 4ත් අපි කතා කරලා ඉවරයි. දැන් ඔය අපි කතා කරලා ඉවර කරේ ඔයගොල්ලන්ගේ පළවෙනි වාරයට අදාළව තියෙන ජ්‍යාමිතීය පාඩම් දෙකේ තියෙන කාරණා ටික ත්‍රිකෝණ අංග සාම්‍ය සහ ත්‍රිකෝණ කියන පාඩම් වල තියෙන ජ්‍යාමිතීය ප්‍රමේයන් ටික කතා කරේ. තව එක පාඩමයි අපිට කතා කරන්න තියෙන්නේ සමාන්තර රාශි කියන පාඩම. ඒක ඔයගොල්ලන්ගේ දෙවෙනි වාරේ තියෙන එකම එක ජ්‍යාමිතීය පාඩම. එන සමාන්තර රාශි සම්බන්ධ ප්‍රමේයන් ටික තමයි මේ කතා කරන්න සූදානම් වෙන්නේ. හරි ළමයි. සමාන්තර රාශිය යටතේ ඔයාලට ඉගෙන ගන්න තියෙන පළවෙනි ප්‍රමේය. හරිද? ඉස්සෙල්ලාම සමාන්තර රාශියක් කියන එක ඔයගොල්ලෝ දන්නවද බලන්නකෝ. සමාන්තර රාශියක් කියන්නේ පුතේ චතුරස්‍රයක සම්මුඛ පාද යුගල සමාන්තර නම්. සම්මුඛ පාද යුගල සමාන්තර නම් ඒ වගේ චතුරස්‍රයකට අපි කියනවා සමාන්තර රාශියක් කියලා. ඔන්න දැන් මම මෙතන ඇඳගෙන තියෙනවා පුතේ ABCD කියලා සමාන්තර රාශියක්. ඒතර මේ ඉස්සෙල්ලාම ඔයගලන්ට 10 වසර සමාන්තර රාශි පාඩමේ තියෙන්නේ මෙන්න මේ සමාන්තර රාශියක ලක්ෂණ හතරක් තියෙනවා. ලක්ෂණ හතර ප්‍රමේයන් දෙකකින් තියෙන්නේ. ප්‍රමේයන් දෙකක් විතර තියෙනවා. මම ලක්ෂණ හැබැයි ඔයගොල්ලෝ ලේසිවට මම මේ ප්‍රමේයන් හතරම ලක්ෂණ හතරම ප්‍රමේය එකකින් ඔයගලන්ට විස්තර කරනවා. හරිද? එක ප්‍රමේයයක් විදිහට විස්තර කරනවා. දැන් සම්බන්ධතා ටික වෙන්නේ මෙහෙමයි පුතේ. පළවෙනි ලක්ෂණය වෙන්නේ සමාන්තර රාශියක පළවෙනි ලක්ෂණය වෙන්නේ පුතේ සමාන්තර රාශියක සම්මුඛ පාද
සමාන්තරාශ්‍රයක පළවෙනි ලක්ෂණය සම්මුඛ පාද යුගල සමානයි. පළවෙනි ලක්ෂණය වෙන්නේ පුතේ සම්මුඛ පාද යුගල දිගින් සමානයි. සම්මුඛ පාද යුගල සමානයි කියන එක තමයි පළවෙනි ලක්ෂණය. ඒ කියන්නේ මේකේ AB පාදයයි CD පාදයයි සමානයි. ඒ වගේම AD පාදයයි BC පාදයයි සමානයි. සම්මුඛ පාද යුගල සමානයි. ඔක තමයි පළවෙනි සම්බන්ධය. හරිද? දෙවෙනි සම්බන්ධය වෙන්නේ පුතේ දෙවෙනි සම්බන්ධය වෙන්නේ සම්මුඛ කෝණ යුගල සමානයි. සම්මුඛ කෝණ යුගල සමානයි. පාද යුගල වගේම කෝණ යුගලත් සමාන වෙනවා. සම්මුඛ කෝණ යුගල සමානයි. ඒ කියන්නේ සම්මුඛය කියන්නේ මුල් ඉස්සරහින් තියෙනවා කියන එකනේ. එහෙනම් මෙන්න මේ කෝණ යුගලය ABCට සම්මුඛ කෝණය වෙන්නේ ADC. ඔය කෝණ දෙක සමානයි. ඒ වගේම මෙතන තියෙන BAD කියන කෝණයට මෙන්න මේ කෝණයට ඒකට සම්මුඛව තියෙන්නේ BCD කියන කෝණය සමානයි. එහෙනම් සම්මුඛ පාද යුගල වගේම සම්මුඛ කෝණ යුගලත් සමානයි. තුන්වෙනි ලක්ෂණය පුතේ තුන්වෙනි ලක්ෂණය වෙන්නේ මේකට විකර්ණයක් ඇන්දොත් විකර්ණ මගින් වර්ගඵලය සමච්ඡේදනය කරනවා. තුන්වෙනි ලක්ෂණය විකර්ණ මගින් වර්ගඵලය සමච්ඡේදනය වේ. වර්ගඵලයේ සමච්ඡේදනය වේ. කියන වර්ගඵලයේ සමාන කොටස් දෙකකට බෙදෙනවා පුතේ. විකර්ණයක් අන්දහම මේ විකර්ණයෙන් වර්ගඵලයේ සමාන කොටස් දෙකකට බෙදෙනවා. ඉස්සෙල්ලාම බලන්නකො විකර්ණයක් කියන්නේ මොකක්ද කියලා. විකර්ණයක් කියන්නේ පුතේ සමාන්තරාශ්‍රයක චතුරාශ්‍ර සමාන්තරාශ්‍රයක විතරනේ ඕනිම චතුරාශ්‍රයක සම්මුඛ ශීර්ෂය ආකරන රේඛා දෙකට. දැන් A සහ C සම්මුඛ ශීර්ෂ දෙකනේ. ඔය සම්මුඛ ශීර්ෂය ආකරන රේඛාවකට අපි කියනවා විකර්ණයක් කියලා. එතකොට මෙතන පුතේ හැදෙනවනේ ත්‍රිකෝණ දෙකක් නේද? ත්‍රිකෝණ දෙකක් හැදෙනවනේ. එකක් එක ත්‍රිකෝණයක් වෙන්නේ එක ත්‍රිකෝණයක් වෙන්නේ මේකේ ABC කියන එක. ABC කියන ත්‍රිකෝණය. අනිත් ත්‍රිකෝණය වෙන්නේ මෙන්න මේ ත්‍රිකෝණය ABC කියන ත්‍රිකෝණය. ඔන්න ABC කියන ත්‍රිකෝණය පුතේ සමාන වෙනවා අනිත් පැත්තේ තියෙන ACD කියන ත්‍රිකෝණය. ඔන්න ත්‍රිකෝණ දෙක වර්ගඵලයෙන් සමානයි. විකර්ණයක් AC යන්දහම වර්ගඵල දෙක සමාන වෙනවා. ඒක තමයි පළවෙනි සම්බන්ධය වෙන්නේ. හරි. තුන්වෙනි සම්බන්ධය වෙන්නේ. ඒතර ඔය පැත්තට වගේම ළමයි ඔය පැත්තට වගේම අපිට අනිත් පැත්තට විකර්ණය ඇද ගන්නත් පුළුවන්. හරිද? අනිත් පැත්තට විකර්ණය ඇද ගන්නත් පුළුවන් පුතේ. මේ බලන්නකෝ. අනිත් පැත්තට කියන්නේ අපි ඉස්සෙල්ලා යා කරේ A සහ C නේ. දැන් යා කරනවා පුතේ B සහ D. එතකොට හැදෙනවා ත්‍රිකෝණ දෙකක් නේද? එතකොට ත්‍රිකෝණ දෙකක් හැදෙනවා මේ යට පැත්තෙන් ABD ත්‍රිකෝණයයි උඩ පැත්තෙන් BCD ත්‍රිකෝණයයි කියලා. එතකොට ඒ ත්‍රිකෝණ යුගලයත් වර්ගඵලයෙන් සමානයි. ඒක තමයි තුන්වෙනි සම්බන්ධය වෙන්නේ. හරි. ඊට පස්සේ පුතේ ඊළඟට හතරවෙනි සම්බන්ධය වෙන්නේ විකර්ණ දෙක ඇන්දහම ඒ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. මොකද ප්‍රමේය? විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. ඒ කියන්නේ අපි ඔන්න එක විකර්ණයක් BD කියලා ඇඳලා තියෙනවනේ. තව විකර්ණයක් අඳින්න පුතේ අනිත් විකර්ණය අපි AC කියලා. එතකොට මේ විකර්ණ දෙක පුතේ ඕවලදී ඡේදනය වෙනවා කියලා දැම්මොත් එහෙම මේ AO කොටසයි OC කොටසයි සමානයි.
ඒ වගේම BO කොටසයි BO කොටසයි OD කොටසයි සමානයි. විකර්ණය කියන එක සමච්ඡේදනය වෙනවා. විකර්ණය කියන එක සමච්ඡේදනය වෙනවා. මේ දෙපැත්ත සමානයි, මේ දෙපැත්ත සමානයි. ඕක තමයි සමාන්තරාශ්‍රයක ලක්ෂණ සම්බන්ධ ප්‍රමේයන් දෙකේ තියෙන කාරණා ටික මම එකටම දුන්නේ. ප්‍රමේයන් දෙකයි ප්‍රමේය දෙකේම කාරණා ටික තමයි එකටම මම ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ. ඊළඟට පුතේ අපිට කතා කරන්න තියෙන්නේ සමාන්තරාශ්‍රයක් බව පෙන්වන ක්‍රම ටික. චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් බව පෙන්වන ක්‍රම ටික තමයි ඊළඟට කතා කරන්න තියෙන්නේ. හරි. එහෙනම් අපි ඊළඟට ඒ කොටසට යමු පුතේ. හරි. ඊළඟට පුතේ ඕනෑම චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් බව පෙන්වන ක්‍රම හතරක් තියෙනවා. ඒ ක්‍රම හතර ගැන තමයි කතා කරන්න හදන්නේ. චතුරාශ්‍රයක් දීලා අපිට සමාන්තරාශ්‍රයක් බව පෙන්වන්න කිව්වොත් මේ ක්‍රම හතරින් එකක් පාවිච්චි කරන්න වෙනවා. පළවෙනි ක්‍රමේ පුතේ දැන් චතුරාශ්‍රයක් තියෙනවා නම් අපි මේක නම් කරගමු ABCD කියලා. ඒතර ABCD චතුරාශ්‍රයක සම්මුඛ පාද යුගල සමානයි කියලා දුන්නොත්. ඒ කියන්නේ AB සමාන වෙලා CD ට AD සමාන වුණොත් BC ට. මොකද්ද වෙන්න ඕනි? සම්මුඛ පාද යුගල සමාන වෙන්න ඕනි. සමාන නම් එය සමාන්තරාශ්‍රයක් වේ. චතුරාශ්‍රයක සම්මුඛ පාද යුගල සමාන නම් එය සමාන්තරාශ්‍රයක් වේ. චතුරාශ්‍රයක සම්මුඛ පාද යුගල සමාන නම් එය සමාන්තරාශ්‍රයක් වේ. ඒ කියන්නේ අපි අර ප්‍රමේය ඉගෙන ගත්තනේ සමාන්තරාශ්‍රයන් නම් සම්මුඛ පාද යුගල සමානයි. ඒතර ඒකෙම අනිත් පැත්ත සම්මුඛ පාද යුගල සමාන නම් සමාන්තරාශ්‍රයක් වෙනවා. දෙවෙනි එක පුතේ අර දෙවෙනි සම්බන්ධය මොකද්ද? සමාන්තරාශ්‍රයන් නම් සම්මුඛ කෝණ යුගල සමානයිනේ. ඒ වගේ සම්මුඛ කෝණ යුගල සමානයි නම් චතුරාශ්‍රයක සම්මුඛ කෝණ යුගල සමානයි නම් චතුරාශ්‍රයක සම්මුඛ කෝණ යුගල සමානයි නම් ඒ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. හරිද? ඒ කියන්නේ මේකේ පුතේ මේ A සහ B කෝණ දෙක අපි A කියලාම දාගමු නේද? AC. ඒකත් එහෙම කියලා දාන්නම්. චතුරාශ්‍රයක සම්මුඛ කෝණ යුගල සමානයි නම් මෙයත් A මෙයත් A නග මෙයා B නම් මෙයා B. ඔයාගේ සම්මුඛ කෝණ යුගල සමානයි නම් ඒක සමාන්තරාශ්‍රයක් වෙනවා. දෙවෙනි සම්බන්ධය වෙන්නේ එතකොට සම්මුඛ කෝණ යුගල සමාන නම් සම්මුඛ කෝණ යුගල සමාන නම් එය සමාන්තරාශ්‍රයක් වේ. සම්මුඛ කෝණ යුගල සමාන නම් ඒ සමාන්තරාශ්‍රයක් වේ. අපි අවස්ථා දෙකක් කතා කරා. තුන්වෙනි එකත් පුතේ කලින් ඉගෙනගත්ත ප්‍රමේයම කෑල්ලක් තමයි. මොකද්ද? කලින් ප්‍රමේය අපි ඉගෙන ගත්ත පුතේ චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් නම් චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් නම් ඒකේ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා කියලා නේද? විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා කියලා ඉගෙන ගත්තා. එතකොට ඒකම අනිත් පැත්තට ගන්න පුළුවන් අපිට පුතේ චතුරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා නම් ඒක සමාන්තරාශ්‍රයක් වෙනවා. කලින් ඉගෙන ගත්තේ සමාන්තරාශ්‍රයක් නම් විකර්ණ සමච්ඡේදනය වෙනවා කියලා. දැන් කියන්නේ විකර්ණ සමච්ඡේදනය වෙනවා නම් සමාන්තරාශ්‍රයක් වෙනවා කියලා. කලින් කිව්වේ සමාන්තරාශ්‍රයන් නම් විකර්ණ සමච්ඡේදනය වෙනවා කියලා. දැන් කියන්නේ සමාන්තරාශ්‍රයක් නම් විකර්ණ සමච්ඡේදනය වෙනවා කියලා. හරිද? අරකෙම අනිත් පැත්ත. එහෙනම් මේ සමාන්තරාශ්‍රය අපි මේ ඡේදනය වෙන තැන ඕ කියලා දාගමුකෝ. එහෙනම් ඡේදනය වෙනවා ඕවලදී. හරිද? ඒතර ඕවලදී ඡේදනය වෙනවා නම් පුතේ මේක සමාන්තරාශ්‍රයක් වෙනවා. හරිද? ඕවලදී මේ විකර්ණ කෙනෙක් සමච්ඡේදනය වෙනවා නම් සමාන්තරාශ්‍රයක් වෙනවා. ඒතර පුතේ විකර්ණ දෙක
ඡේදනය වෙනවා අපි ABCD කියලා නම් කරුම් මේක. ඒතර මේකේ දැන් ඒ කර්ණ දෙක වෙන්නේ පුතේ AC සහ BD නේ. ඒතර ප්‍රමේය කිව්වේ සමාන්තර ආශ්‍රයයන් නම් විකර්ණ සමච්ඡේදනය වෙනවා. ඒකද අනිත් පැත්ත වෙන්නේ විකර්ණ දෙක සමච්ඡේදනය වෙනවා නම් මේක සමාන්තර ආශ්‍රයයක් වෙනවා. එහෙනම් චතුරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ නම් එය සමාන්තර ආශ්‍රයයක් වේ කියන එක තමයි ප්‍රමේය වෙන්නේ. චතුරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ නම් සමාන්තර ආශ්‍රයයක් වේ. චතුරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ නම් එය සමාන්තර ආශ්‍රයයක් වේ. හරි. එන අවසාන අවස්ථාව. අවසාන අවස්ථාවේ කියන්නේ ද අර තුනම පුතේ සමාන්තර ආශ්‍රයක ලක්ෂණ වල තිබිච්ච ඒවානේ. ලක්ෂණයේදී පළවෙනි අවස්ථාව ගත්තොත් ලක්ෂණයේ තිබුණා සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමානයි. ඒක අනිත් පැත්තට අරගෙන තමයි මෙතන කිව්වේ සම්මුඛ පාද සමාන නම් සමාන්තර ආශ්‍රයයක් වෙනවා. දෙවෙනි එක ගත්තාම සමාන්තර ආශ්‍රයක ලක්ෂණයේ තිබුණා සම්මුඛ කෝණ යුගල සමානයි. ඒතර ඒක අනිත් පැත්තට ගත්තාම සම්මුඛ කෝණ යුගල සමානයි නම් සමාන්තර ආශ්‍රයයක් වෙනවා. ඊළඟට සමාන්තර ආශ්‍රයක ලක්ෂණ තියෙනවා විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. ඒතර ඒක අනිත් පැත්තට ගත්තාම විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා නම් සමාන්තර ආශ්‍රයයක් වෙනවා. ඊළඟ අවස්ථාවේ ඉන්නේ පුතේ චතුරාශ්‍රයක සම්මුඛ පාද දෙකක් සමාන වෙලා ඒ සමාන වෙන පාද දෙකම සමාන්තර වෙනවා. මොකද්ද වෙන්න ඕනි? සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර වේනම් සමාන හා සමාන්තර වේනම් එය සමාන්තර ආශ්‍රයයක් වේ. සමාන හා සමාන්තර වේනම් එය සමාන්තර ආශ්‍රයයක් වේ. එනෝන චතුරාශ්‍රයක සමාන්තර ආශ්‍රයයක් බව පෙන්වන ක්‍රම හතරයි. ඒතර ඒ ටිකට අමතරව පුතේ ඔයාලා මතක තියාගන්න සමාන්තර ආශ්‍රය වර්ග තියෙනවා තුනක්. හතරක් තියෙනවා. ඒ කියන්නේ තුනයි මතක තියාගන්න ඕන. පච්චපදී තුනයි තියෙන්නේ. සමචතුරාශ්‍රය, ඍජුකෝණාශ්‍රය සහ රොම්බසය. ඔන්නේ සමාන්තරාශ්‍ර වර්ග තුනේ විශේෂිත ලක්ෂණ තියෙනවානේ. විශේෂිත ලක්ෂණ ටික පොඩ්ඩක් නෝට් එක බලා ගන්න. හරිද? ඒකත් වැදගත්. හරි. එහෙනම් ඔන්න අපි දැන් ඔයගලන්ට 10 වසරට අදාළ ප්‍රමේය සියල්ල කතා කරලා ඉවරයි පුතේ. ඊළඟට එහෙනම් අපි සූදානම් වෙන්නේ ඔයගලන්ගේ මේ කරන් ටිකට මේ ප්‍රමේයන් ටිකට අදාළව පසුගිය විභාග ප්‍රශ්න ඇහිලා තියෙන ඒවා සාකච්ඡා කරලා ඉවර කරන්න. එහෙනම් අපි ඒ කොටසට යමු පුතේ ඊළඟට. හරි. එහෙනම් අපි ගැටලු කිහිපයක් අපි බලාගෙන යමු. මම ගැටලු 15ක් වගේ සාකච්ඡා කරනවා ඔයාලට. බොහොම ලේසි පුතේ මේක ප්‍රමේයන් ටික ඔළුවේ තියෙනවා නම්. හරි. එතකොට දැන් මෙන්න මේ පළවෙනි ගානට අපි හොයන්න තියෙන්නේ PQR කියන කෝණයෙන්. PQR කියන්නේ මෙන්න මේ කෝණයෙන්. එහෙනම් මේ කෝණය අගේ හොයන්න තියෙන්නේ. මෙතන කෝණය අගේ. මම මේ කෝණයට දාගන්නම්කෝ අකුරක් x කියලා. එන x කෝණය තමයි අපිට හොයන්න තියෙන්නේ. එතන මේක හොයන්න පුතේ අපි යොදා ගන්නවා ප්‍රමේය ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ 8 වසරේදී ඉගෙන ගන්නවා සරල රේඛාවක්. 8 9 දිතු ගන්නනවා. 8 9 පන්ති දෙකේම කෝණ පාඩවේදී සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව 180යි. එන ඒක පාවිච්චි කරලා අපිට මෙන්න මෙතන කෝණය හොයාගන්න පුළුවන්. මම මේ කෝණයට a කියලා දාගන්නම්කෝ. ඒතර ඔය කෝණ දෙකේ එකතුව ඒ කෝණයයි 110 කෝණයයි. ඔය කෝණ දෙකේ එකතුව අංශක 180ක් වෙනවා. ප්‍රමේය මොකද්ද? සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ එකතුව 180යි. එහෙනම් ඒ වෙලාවගේ හොයාගන්න පුළුවන් අපිට ධන 110 එහා පැත්තට ගියාම ඍණ වෙනවා. 180 වෙන් 110ක් ගියාම 70යි. එහෙනම් ඒ වෙලාවගේ 70යිනේ. එහෙනම් ඒ වෙලාවගේ 70යි නම් පුතේ ඊළඟට මේ ත්‍රිකෝණයේ මේ පාද දෙක සමානයිනේ. පාද දෙක සමානයිනේ. එහෙනම් මෙන්න මේ කෝණයේ 70ක් වෙද්දී මෙතන කෝණයත් 70ක් වෙනවා. හරිද?
එතකොට බලගන්න ගෲප් පොඩ්ඩක් ලොක් කරගන්න උනන්ට පැහැදිලි මදි නම් දැන් මේකේ පුතේ උනේ අපේ මේ මෙන්න මේ කෝණය අපි 70යි කියලා හොයාගත්තානේ. ඊළඟට මේ පාත් දෙක සමානයිනේ. පාත් දෙක සමානයි නම් සම්මුඛ කෝණ සමාන හින්දා මේ කෝණය 70ක් හින්දා මේ කොණයත් 70ක් වෙනවා. සමදීපාද ත්‍රිකෝණ ක්‍රමය. ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් සම්මුඛ කෝණ සමානයි. දැන් අපි හොයන්න දාගත්තේ මෙන්න මේ කෝණේ x කියලා දාගත්තේ. දැන් එහෙනම් ඊළඟ ක්‍රමේ දාන්න පුළුවන් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව. x ධන 70 ධන 70 සමාන වෙනවා 180ට. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව 180යි. ත්‍රේනවා x ධන 70යි 70යි 140 සමානයි 180යි. එන x ලාගේ හොයන්න පුතේ 180 වෙන් 140ක් අඩු කරන්න. එතකොට උත්තරේ 40යි. එහෙනම් පුතේ උතන PQR කෝණය 40යි කියලා එනවා. හරි. ඊළඟ එක නම් ලොකු විස්තරයක් නෑ පුතේ. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතු දාන්න තියෙන්නේ. මම එතනම හදන්නම්. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන තියෙනවා පුතේ 2x අනිත් එක 3x අනිත් එක 40යි. එන එක ප්‍රමේයයි පාවිච්චි කරන්න තියෙන. දැන් කලින් කියන අපිට ප්‍රමේයන් තුනක් පාවිච්චි කරන්න වුණා. දැන් මේක බොහොම සරලයි. මේ කෝණ තුනේ එකතුව අංශක 180යි. ඒතර 2x ධන 3x කියන්නේ පුතේ 5x ධන 40 සමානයි පුතේ 180ට. එහෙනම් ධන 40 පැත්තට ගියාම ඍණ 40යි. ඒ කියන්නේ 5x සමානයි 180 වෙන් 40ක් ගියාම 140යි. එහෙනම් 5x 140යි නම් පුතේ x ලාගේ හොයන්නේ 140 ඔයගොල්ලෝ බෙදන්න 5ට. 140 5ට බෙදුවාම උත්තරේ එනවා පුතේ අංශක 28යි කියලා. එන x ලාගේ අංශක 28ක් කියලා එනවා. රයිට්. එහෙනම් බලන්න පුතේ ඊළඟ ගානේ ත්‍රිකෝණ යුගලයක් තියෙනවා. ඒ ත්‍රිකෝණ යුගලය පාකෝපාවස්ථාවේ පාකෝපාව නම් මොකද්ද වෙන්න ඕනේ පුතේ? පාද දෙකක් සහ අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකක් සහ අන්තර්ගත කෝණයට සමාන වෙන්න ඕනේ. පාකෝපාව වෙන්න. එතකොට මේ ත්‍රිකෝණ දෙකේ පුතේ අපිට දීලා තිනවා මෙන්න මේ පාදයයි මෙන්න මේ පාදයයි දිගින් සමානයි කියලා. හරිද? ඊට අමතරව පුතේ මෙන්න BC කියන පාදය බලන්න. මේ BC කියන පාදයේ ත්‍රිකෝණ දෙකටම පොදුයිනේ. ඒක ABC ත්‍රිකෝණෙත් තියෙනවා BCD ත්‍රිකෝණෙත් තියෙනවා. එහෙනම් මේ දෙක ත්‍රිකෝණ දෙකටම පොදු පාදය වෙනවා. මේක පොදු පාදයක් වෙනවා. එහෙනම් දැන් ABC ත්‍රිකෝණයේ AB සහ BC සමානයි. BCD ත්‍රිකෝණයේ CD සහ BC ලකුණු වෙලා තියෙනවා. එහෙනම් AB සමානයි CD ට BC පොදු පාදය. එතකොට දැන් මැදට කෝණයනේ සෙට් වෙන්න ඕනේ. එතකොට මේකේ පාත් දෙකුනේ AB සහ BC නේ. AB සහ BC මැදින් තියෙන්නේ ABC මෙන්න මේ කෝණය. ඊළඟ BC සහ CD ට මැදින් තියෙන්නේ BCD මෙන්න මේ කෝණය. එහෙනම් ඔන්න ඔය කෝණ දෙක සමාන වුණා නම් පාකෝපා අවස්ථාව දාන්න පුළුවන්. පාදයයි කෝණයයි පාදයයි. පාදයයි කෝණයයි පාදයයි. එහෙනම් සමාන වෙන්න ඕනේ අංග දෙක වෙන්න පුතේ. ABC කෝණය සහ BCD කෝණය. හරිනේ. රයිට්. එහෙනම් ඊළඟ ගාන. ඒක ලේසි පුතේ. මම ඒක මෙතනම හදන්නම්. දැන් ත්‍රිකෝණයේ මේ පාද දෙක සමානයිනේ. පාද දෙක සමාන නම් සම්මුඛ කෝණ සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ කෝණය x වෙද්දි මේ කෝණයත් x වෙනවා. දැන් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව. x කෝණය ධන x කෝණය ධන 70 සමානයි අංශක 180ට. x ධන x කියන්නේ 2x ධන 70 සමානයි අංශක 180යි. එහෙනම් 2x සමානයි පුතේ 180 වෙන් 70ක් ගියාම 110යි. ඊට පස්සේ 2x 110. එන x හොයන්න පුතේ දෙකෙන් බෙදන්න 110 දෙකට බෙදුවාම 55යි. එන උත්තරේ එනවා x ලාගය 55යි කියලා. ඒක ලේසි. ඒකට ප්‍රමේයන් දෙකක් පාවිච්චි කරා මොකද්ද?
ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් සම්මුඛ කෝණ සමානයි කියන එකයි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව අංශක 180යි කියන එකයි. right. ඔන්න බලන්න ඊළඟ ගන්න පුතේ. දැන් මේකේ A සහ B නේ හොයන්න තියෙන්නේ. මම අතන පැහැදිලිව දුන්න පොඩ ලොකු කර රූපය ඇඳගත්තා. ඒතර A කියන්නේ මෙන්න මේ කෝණය, B කියන්නේ මෙන්න මේ කෝණය. හරි. ඒ කෝණය හොයන්න ළමයි මම ඉස්සෙල්ලා මෙන්න මේ පැත්තේ තියෙන ත්‍රිකෝණය. මෙන්න මේ ත්‍රිකෝණය යොදා ගන්න. බලන්න. මේ ත්‍රිකෝණයේ පුතේ. හරි. පාදයක් දික් කරලා බාහිර කෝණය හැදෙනවා 108යි කියලා. අභ්‍යන්තර සම්මුඛ දෙක තියෙනවා A සහ 40 කියලා. එන සම්බන්ධය වෙන්නේ A ධන 40 සමානයි බාහිර කෝණය 108ට. එන ඒ වලගේ හොයන්න ධන 40 එහා පැත්තට ගියාම ඍණ 40යිනේ. එනම් පුතේ 108න් 40ක් අඩු කරන්න ඕන. 108න් 40ක් අඩු කරන්න. ඒ කියන්නේ A සමානයි 108න් 40ක් අඩු කරාම අංශක 68යි. හරිද? එන ඒ වලගේ හරිනේ. ඊළඟට B වලගේ හොයන්න පුතේ ඔය ප්‍රමේයම දාන්න පුළුවන් අනිත් පැත්තට. මේ බලන්න. මෙන්න මේ ත්‍රිකෝණය ගත්තාම මේ කෝණයයි මේ කෝණයයි. පාදයක් දික් කරලා හැදෙන බාහිර කෝණයට සමාන වෙන්න ඉපේ. මෙන්න මේ ත්‍රිකෝණය මම ගත්තේ. හරිද? ඒතර සම්බන්ධය ලියන්න පුළුවන් B සමානයි කියලා. අභ්‍යන්තර කෝණ දෙක 35 ධන අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක 35 සහ 108. එහෙනම් බාහිර කෝණය අභ්‍යන්තර කෝණයට සම්මුඛ කෝණ දෙකට සමානයි. එහෙනම් 35යි 108යි එකතු කරාම 143යි. එන XB සමානයි අංශක 143යි කියලා උත්තරේ. හොඳයි. එහෙනම් අපි ඊළඟ ගන්නට යමු. දැන් ගණන් 6ක් අපි සාකච්ඡා කරමු. හරි. බලාගන්න පුතේ එහෙනම් ඊළඟට PQRS සහ ඊළඟට පොඩි අකුරක් අඩුයි එතන. PQRS සහ SRTU යනු සමාන්තර රාශි දෙකකි. රූපයේ දත්ත අනුව SRT කෝණයේ විශාලත්වය හොයන්න කියන්නේ SRT කෝණය ලකුණු කරගන්න පුතේ ඉස්සෙල්ලා SRT කියලා කියන්නේ SRT මෙතන SRT කියන වෙන්නේ සම්පූර්ණ කෝණයනේ පුතේ. මෙන්න මේ සම්පූර්ණ කෝණය හොයන්න තියෙනවා. හරිද? ඒතර ඒකට අපි යොදා ගන්නවා පුතේ මෙතන මේ PQRS කියන සමාන්තර රාශිය ගත්තාම මෙතන R මෙතන S කොට මේ වෙලාව. එතන මේකේ ළමයි මෙන්න මේ PQRS සමාන්තර රාශියේ සම්මුඛ කෝණ සමාන වෙන්න ඉපේ. එහෙනම් මේ කෝණය 38ක් වෙද්දි මෙන්න මේ කෝණය 38යි. ඉවරයි වැඩේ. හරිද? එන SRT කෝණය වෙන්නේ මේ 68 මේ කෝණය 68යි කපකැලි දෙකකට තියෙන්නේ. මේ කෝණය 68යි මේ කෝණය 38යි. එන SRT වෙන්නේ 68යි 38යි එකතු කරන්න. 8යි 8යි 16යි එකක් ඉතුරුයි 6යි 3යි 9යි 1යි 10යි. එන අංශක 106යි SRT කෝණය වෙන්නේ. හරි. ඔන්න පළවෙනි ගණන් 6 අපි ඉවරයි. ඊට පස්සේ 7 වෙනි ගැටලුවට යමු පුතේ. හරි. එහෙනම් 7 8 9 අපිට හොයන්න කියන්නේ මේ E වලින් පෙන්වලා තියෙන කෝණය. එතකොට E කියලා දාලා තියෙන්නේ මෙතෙන්ටනේ පුතේ. බලන්න. මෙන්න මේ කෝණය තමයි E කියලා දීලා තියෙන්නේ. එහෙනම් මේ කෝණයේ විශාලත්වය හොයන්න තියෙන්නේ. right බලමු එහෙනම් අපි. ඔය කෝණයේ විශාලත්වය හොයන්න පුතේ අපිට හරි. මම මේකේ පුතේ පියවර කිහිපයක් හදනවා. බලන්න ඔයගලන්ට පේනවනේ මෙතන මේ ලොකු ත්‍රිකෝණයක් තියෙනවා. මම ඇඳලා පෙන්නන්නම් ඔයගලන්ට. මෙන්න බලන්න. මෙන්න මේ ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණයේ පුතේ ඔය ත්‍රිකෝණයේ පාදයක් දික් කරලා හැදෙන බාහිර කෝණයනේ මෙන්න මෙතන කෝණය. හරිද? පාදයක් දික් කරලා හැදෙන බාහිර කෝණය තමයි එතන තියෙන්නේ. හරිද? එතකොට පුතේ ඔය බාහිර කෝණය මෙන්න මේ කෝණය මම කියන්නේ. හරිද? ත්‍රිකෝණයට අපි දාගමුකෝ අකුරක් A කියලා. ත්‍රේ බාහිර කෝණයේ A සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක 60යි 40යි. ওই දෙකේ එකතුවට. එන 60යි 40යි එකතු කරාම 100යිනේ. එන A සමානයි 100යි කියලා එනවා. ඊළඟට මෙතන තියෙන මේ පොඩි ත්‍රිකෝණය ගත්තාම
මෙන්න මේ ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණයේ පුතේ පාදයක් දික් කරලා හදන බාහිර කෝණය 142යිනේ. ඒතර සම්බන්ධය ලියන්න පුළුවන් මට ඔය A කෝණයයි E කෝණයයි එකතුව 142ට සමානයි කියලා. ඊට පස්සේ A කෝණය අපි 100යි කියලා හොයාගත්තනේ. එහෙනම් 100 ධන E සමානයි 142. එහෙනම් E කෝණය යගේ හොයන්න 142කින් 100ක් අඩු කරන්න. එතකොට උත්තරේ එනවා 42යි කියලා. එහෙනම් උත්තරේ 42යි පුතේ. දදාගත්තේ සම්බන්ධතා දෙකම හැදුවේ අපි ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි කියන එක. ඊළඟට 8 වෙනි ගාන. ඒකටත් අර ප්‍රමේයම තමයි යොදා ගන්න තියෙන්නේ. x ධන 80 සමානයි බාහිර කෝණය 130ට. පාදයක් දික් කළ හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. එන x රාගය හොයන්නේ 180න් 130න් 80ක් අඩු කරන්න. එතකොට උත්තරේ අංශක 50යි. ඊට පස්සේ x රාගය හොයන්නේ කල්ලීසි පුතේ. සමාන්තර රාශියක දැන් මෙන්න මේ කෝණය 50යිනේ පුතේ. එතකොට මෙන්න මේ කෝණය 50යි කියලා අපිට දාන්න පුළුවන් කෙලින්ම. හේතුව ප්‍රතිමුඛ කෝණ යුගල සමානයි. ඊළඟට මේ කෝණය 50යි නම් මෙන්න මෙතන කෝණයත් 50ක් වෙනවා. හේතුව සමාන්තර රාශියක සම්මුඛ කෝණ සමානයි. ඊට පස්සේ x කෝණය හොයන්න සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. x කෝණයයි 50යි 180ට සමානයි. එන x ලාගේ පුතේ 180න් 50ක් අඩු කරාම 130යි. ක්‍රමයන් තුනක් පාවිච්චි කරා. සරල රේඛා දෙකක් ඡේදනයෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමානයි කියන එකයි සමාන්තර රාශියක සම්මුඛ කෝණ සමානයි කියන එකයි සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව 180ක් වේ කියන ප්‍රමේය. right එහෙනම් අපි යමු ඊළඟ ගැටලු කිහිපයට. අපි ඊළඟට දීලා තියෙන ගාන වගේම ගානක් තේ 10 වෙනි ගාන වගේම ගානක් කලින් සාකච්ඡා කරා. එකම වගේ ගණන් තමයි මම දීලා තියෙන පුතේ පළාත් ප්‍රශ්න පත්‍ර කිහිපයක ගැටලු. ඉතින් එකම ගැටලු ටික නැවත කරකෝ අහලා තියෙන්නේ. හරිද? දැන් බලන්න පුතේ මේකේ පුතේ මේ පාද දෙක සමානයි. එහෙනම් පාද දෙක සමානයි නම් ඒ පාදවලට සම්මුඛ කෝණ සමානයි. ඒ කියන්නේ මේ කෝණය 70ක් වෙද්දී මේ කෝණයත් 70යි. එහෙනම් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එකතුව දාන්න x එකතු කිරීම 70 එකතු කිරීම 70 සමාන වෙනවා 180ට. එහෙනම් x ධන 70යි 70යි 140 සමානයි 180ට. එහෙනම් x ලාගේ හොයන්න පුතේ 180 වෙන් 140ක් අඩු කරන්න. එතකොට උත්තරේ අංශක 40. එහෙනම් x සමානයි 40යි කියලා උත්තරේ. හරි. ඔන්න ඊළඟට මේ සමාන්තර රාශියක ලක්ෂණ ටික හිම තියෙන්නේ අපි දුන්න ප්‍රමේයන් කෙලින්ම. right. ඔන්න බලන්න පළවෙනි එක අහලා තියෙන පුතේ චතුරාශ්‍රයක සම්මුඛ පාද සමාන නම් සමාන්තර රාශියකි. එතකොට එතන පොඩි ගැටලුවක් නම් තියෙනවා සම්මුඛ පාද යුගල කියලා එන්න ඕනේ. කමන්නේ අපි හරියට කියලා දාමුකෝ. සම්මුඛ පාදයක් කියලා නෑනේ. පාද යුගල සමාන නම් සමාන්තර රාශියක් වෙන්න ඕනේ කියලා හරුමේ කරන්නේ. පාදයක් සමාන වුණා පාද යුගල දෙකක් සමාන වුණාට හරියන්නේ නැහැ. පාද යුගලයක් සමාන වුණාට හරියන්නේ නැහැ. සම්මුඛ පාද කියන එක හරියට දාමු. යුගල කතාවක්වත් යුගල දෙකක් කියලාවත් දෙකින් විශේෂ කළ කියලා නැහැනේ. හරි එහෙනම් අපි ඒක සමානයි කියලා හරි කියලා දාමු. ඊළඟට පුතේ ඍජුකෝණාශ්‍රයක විකර්ණ ඍජුකෝණිකව සමච්ඡේදනයේ වේ. ඒක වැරදි පුතේ. අර සමන්කෝණ සමාන්තරාශ්‍රය වර්ග තුනේ ලක්ෂණ බලා ගන්න කියලා. ඒ තුන බලා ගන්නතර ඒ ටික තියෙනවා. රොම්බසයක විකර්ණ දෙකකින් සමාන වේ. වැරදි පුතේ. ඒ ලක්ෂණ ටික බලන්නතර ඒ ටික බලන්න පුළුවන්. හරිද? විකර්ණ දෙකකින් සමාන වෙන්නේ සමචතුරාශ්‍රයේ සහ ඍජුකෝණාශ්‍රයේ විතරයි. ඊට විකර්ණ ඍජුකෝණිකව සමච්ඡේදනයේ වෙන්නේ සමචතුරාශ්‍රයේ සහ රොම්බසයේ විතරයි. ඒකට පාද හතර සමාන වුණොත් විතරයි එහෙම වෙන්නේ. හරි. ඔන්න අපිට ඊළඟට කියනවා පුතේ නැවත ත්‍රිකෝණ අංග සාමයේ කෝකෝපා අවස්ථාවයටදී අංග සම වෙන්න ඕන කියලා කියන්නේ. ඒතර කෝකෝපා අවස්ථාවේ මම කිව්වනේ ඔයගලන්ට ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ පාදයන් සමාන වෙන්න ඕනේ. දැන් හැබැයි ඔයගලන්ට මේක බැලුව බැලමට පේනවා මේ බැලුව බැලමට පේන නිකන් කෝණ සමාන නෑ වගේ නේද? හැබැයි අපිට ඉතුරු කෝණය හොයාගත්තොත් මේ බලන්නකො. දැන් මේ කෝණය 70යි මේ කෝණය 50යිනේ. ඒතර 70යි 50යි 120යිනේ. ඒතර 180 වෙන් 120ක් අඩු කරාම මෙන්න මේ කෝණය අංශක 60ක් වෙනවා.
ඒ වගේම මේ කෝණේ 50යි මේ කෝණේ 60යිනේ. ඒතර 50යි 60යි 110යි 180 වෙන් 110ක් අඩු කරාම මෙන්න මේ කෝණේ 70යි. දැන් කෝණ සමානයිනේ. මේකේ 70 අපි කෝණ දෙක ගමුකෝ මේකේ 70යි 60යි කෝණ දෙකක් තියෙනවා මේකෙත් 70යි 60යි කෝණ දෙකක් තියෙනවා. ඊළඟට අනුරූප පාදයේ සමාන වෙන්න ඕනේ. මොකද දැන් කෝකෝප අවස්ථාව විස්තර කරන්නේ ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ අනුරූප පාදයේ තවත් ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ අනුරූප පාදයට සමාන නම් අංක සමයි කියලා. එහෙනම් අපි අනුරූප පාදයක් ගමු. එහෙනම් මේකේ 60ට ඉස්සරහින් පාදයේ ගත්තොත් මේකෙත් 60ට ඉස්සරහින් පාදයේම ගන්න ඕනේ. එහෙනම් ලියන්න ඕගොල්ලෝ BC සමානයි QR වෙන්න ඕනේ. ඒ වගේ අනුරූප ඕනි පාදයක් ලියන්න පුළුවන්. හරිද? කොයි එක ලිව්වත් හරිය බලන්න. ඊළඟ එක බලන්න පුතේ. මේකත් අපි කලින් හැදුවා. මේ වගේම ගානක්. මේකේ පුතේ අපිට හොයන්න තියෙන්නේ A සහ B නේ. හරි දෙකම අපිට අර මේ ත්‍රිකෝණයක පාදයක් දික් කළ හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ දෙකට සමානයි කියන ප්‍රමේය පාවිච්චි කරලා හදන්න පුළුවන්. හරි. බලන්නකෝ. හොඳයි පුතේ. එහෙනම් අද දවසේ අපි ඔයාලට සාකච්ඡා කරලා ඉවර කරේ ජ්‍යාමිතිය විෂය කොටසට අදාළව 10 වසර පළවෙනි සහ දෙවෙනි වාරවල ඔයගලන්ට එන්න පුළුවන් ප්‍රමේය සියල්ල සහ ඒවට අදාළ විභාග ගැටලු පසුගිය විභාග ගැටලු කිහිපයක් තමයි සාකච්ඡා කරන්නේ. හරිද? එතකොට ඔය ටික හොඳට බලාගෙන යන්න ඔයාලා තව අමතර කාරණා විදිහට මම මතක් කරේ අර මේ සමාන්තරාශ්‍ර වර්ගය කියන්නේ සමචතුරාශ්‍රය ඍජුකෝණාශ්‍රය රොම්බසෙයි කියන චතුරාශ්‍ර වර්ග තුනේ පොතේ නෝට් එක තියෙනවා අච්චුපතේ ඒ ටික බලලා පොඩ්ඩක් ඒ ලක්ෂණ ටික විශේෂිත ලක්ෂණ ටික ඒවා මතක තියාගෙන යන්න. හරිද? ත්‍රන්නේ කාරණා ටික තමයි මතක තියාගන්න තියෙන්නේ ඔයාලට. ඉතින් ඔයගලන්ට ওই ටික බලාගෙන ගියොත් ජ්‍යාමිතිය කෙටි ප්‍රශ්න 8න් 7කට ලේසියෙන් උත්තර ලියන්න පුළුවන්. ඔයාලා බලන්න මොකද එකක් අඩු වුණේ කියලා. එකක් අඩු වුණේ පුතේ මූලික පද ටික මම විස්තර කරේ නෑ. මූලික පද ටික සම්බන්ධ ගැටලුවක් හැමදාම එනවා. ඒකත් පොඩ්ඩක් ඔයාලා බලා ගන්න. එහෙනම් මේ ටිකත් බලාගෙන ගිහිල්ලා තව පේපර්ස් ටිකක් වැඩිපුර කරන්න. කරලා උපරිම ධෛර්යය දාලා මේ සැරේ කොහොම හරි ලකුණු 75 කියන මාජින් එකකින් උත්තරෙන්න උත්සාහ කරන්න හැමෝම. එහෙනම් අපි මෙහෙම මේ වැඩේ නවත්තනවා. එහෙනම් හැමෝටම ආයුබෝවන්. නම් දෙවෙනි වාර විභාගයේ වැඩිම ලකුණක් ගන්න හැමෝටම සුබපත් මතර. එහෙනම් පන්ති නවත්තනවා. එහෙනම් ආයුබෝවන් පුතේ හැමෝටම සුබ දවසක්.